Hi guys, my YouTube channel. So, අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද email JS use කරලා ඔයාලගේ contact us page එකක්, ඔයාලගේ web application එකක් හෝ ඔයාලගේ create කරන site එකක්, ඔයාලගේ portfolio එකකට ඔයාලා create කරන contact us page එකට කොහොමද ඔයාගේ mail එකක් send කරාට පස්සේ really ඔයාගේ mail එකක් එන විදියට කොහොමද අපි mail එකක් එන්න හදාගන්නේ කියන එක තමයි අද මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ. හරි. අපි මම නෝමලි කිව්වා ඔයාලා contact us page එක මේවා display වෙනවා. මම ඔයාලට මේ වීඩියෝ කරන්න ඕන නිසා හදාගත්ත simple contact us page එකක්. අතන මේ වගේ contact us page එක mail එකයි email subject මේ වගේ details set කරනවා. ඔයාලා web application එකක හෝ නැත්නම් ඔයාගේ portfolio එකට ඔයාලා මේ විදිහට add කරනවා contact us page එකක්. එතකොට මෙතනදී enter කරන email actually ඔයාගේ mail එකට එන්නේ කොහොමද කියන එක එන්න හදාගන්න කොහොමද කියන එක ගැන තමයි අද මම කියලා දෙන්නේ. එතකොට අපි මේකට use කරනවා email.js කියන service එක නැත්නම් email.js කියන website එක. අපිට මේ email.js කියන website එක through අපිට පුළුවන් මේක මේ email.js කියන website එක through අපිට අපේ mail එකට මේ enter කරන email නැත්නම් enter කරන details අපේ mail එකට send කරගන්න. හරි. අපි මේ email.js එකේදී minimum කරන්න ඕන නැත්නම් අපි account එකක් create කරගන්න ඕන. මම මේ විදිහට ඔයාලට email.js account එකකට පස්සේ ඔයාලට account එකක් create කරන්න දෙනවා. මෙතනදී ඔයා ඔයාගේ details fill කරගෙන මේ විදිහට account එකක් create කරගන්න. හරි. මම මේ step එක skip කරනවා. ඔයාලා දන්නවා ඔයාලා already දන්නවා මේ email එක කොහොමද create කරගන්නේ. so මේ step එක skip කරනවා. මේ ඔයාලා create කරගෙන email එකක් අපි ආයෙත් හමු. okay ඔයාලා මේ විදිහට mail එක create set කරගෙන ඔයාලා එතනින් continue කරගත්තට පස්සේ ඔයාලට email.js එකෙන් configuration mail එක send කරනවා. එතකොට ඔයාලා මෙතනදී ඒ configuration mail එක verify කරගන්න ඔයාගේ mail එක verify කරගන්න ඕනේ. මෙතනදී account එක create කරගන්න. මෙතනදී account එක verify කරගන්නවා. මෙන්න මේ වගේ mail එකක් ඔයාලටත් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඔයාලගේ mail එකට ඔයා මෙතනින් verify කරගන්න. එතන verify කරගත්තාම එයාලා already අපේ mail එක confirm කරගෙන අපිට කියනවා signing option එකට move වෙන්න කියලා. මෙතනදී ඔයාගේ create කරගත් email එකයි password එකයි දීලා log වෙන්න. හරි. ඔයාලා email එක create කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකකට ඔයාලා navigate වෙනවා. හරි. ඔයාලා දැන් email.js එකට account එකක් create කරගෙන ඉවරයි. හරි. මෙතනදී මම ඔයාලට create කියලා දෙන්නේ නැහැ කොහොමද contact us page එක develop කරගන්න. ඔයාලා දැනටම choose කරනවා Copilot එක, Copilot chat එක, ඒ වගේම AI use කරනවා. ඒ හින්දා ඔයාලට පුළුවන් contact us page එක easily හදාගන්න. so ඔයාලට තියෙන්නේ මෙතනදී contact us page එක හදාගත්තට පස්සේ ඔයාලට මෙතනදී add කරන්න තියෙනවා IDs තුනක්. ඒතර ඒ IDs තුන add කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් connect කරගන්න ඔයාලගේ email එකට. හරි. මම මෙතනදී email.js එකේ service එකක් create කරන්න කලින් මම යනවා මගේ කෝඩ් එකට. මෙතනදී ඔයාලගේ කෝඩ් එක මගේ කෝඩ් එක සිමිලර් වෙන්නේ නැහැ. බට් මෙතනදී ඔයාලා ඇඩ් කරගන්න ඕනේ කියලා කිව්වනේ මම සර්විස් IDs තුනක්. මෙතනදී ඔයාලා ඇඩ් කරගන්න ඕනේ මෙන්න මේ IDs තුන. එකක් තමයි email.js public key එක. ඊළඟ එක තමයි email.js එකේ service ID එකක් සහ අපිට template ID එකක් මෙතනදී create කරගන්න වෙනවා. මේ email.js එක through අපිට mail send කරන්න ඕනේ නම්. හරි. ඒ IDs තුන create කරගන්න කොහොමද කියන එක තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. so ඔයාලට create කරගෙන මේ IDs add කරගත්තට පස්සේ ඔයාලා මෙතන ඔයාලා website එකේ enter කරන ඔයාලා web එකේ enter කරන මේ enter කරන details ටික ඔයාලගේ mail එකට send වෙනවා. හරි. මෙතනදී ඔයා ආයෙත් email.js එකට ආවට පස්සේ ඔයාට මෙතනදී මුලින්ම කරන්න තියෙන්නේ ඔයා email.js එකට ආපු ගමන්ම add new service කියන බටන් එක මේ විදිහට click කරන්න. හරි. මෙතනදී ඔයාලට ගොඩාක් options පේනවා personal services. මෙතනදී අපි email එකට Gmail එකට අපි send කරන mail එන්න ඕන නිසා ඔයාලා මේ විදිහට Gmail කියන option එක select කරන්න. හරි. මෙතනදී service ID එකක් create වෙලා තියෙනවා. අපි previously පෙන්වනා වගේ අපිට ඕනේ service ID එක. so දැන් අපි create කරන්න හදන්නේ service ID එක. මෙතනදී මේ create වෙන්නේ නැහැ මෙහෙම කරා කියලා. අපි මෙතනදී connect account කියන එක අනිවාර්යයෙන්ම අපේ mail එක connect කරන්නම ඕනේ. මෙතනදී මම මගේ email එක connect කරගන්නවා මේ විදිහට. දැන් ටික එක දාලා මේ විතර continue දෙන්න.
හරි. මෙතනදී අපි මගේ මේල් එක මේ විදිහට කනෙක්ට් වෙනවා. ඔයාගේ මේල් එක කනෙක්ට් වුණාට පස්සේ මෙන්න මේ විදිහට connected as ඔයාගේ මේල් එක ඩිස්ප්ලේ කරයි. හරි. මෙතනින් පස්සේ ඔයා create service කියන බටන් එක ක්ලික් කරන්න. එතනින් තමයි අපේ සර්විස් එක ක්‍රියේට් වෙන්නේ. හරි. දැන් අපේ සර්විස් එක ක්‍රියේට් වෙලා ඉවරයි. හරි. මම මේ විදිහට මේක ක්ලික් කරනවා. දැන් මම මේ සර්විස් ID එක කොපි කරගන්නවා. ඔයාලගේ සර්විස් ID කොපි කරගෙන මම අර කිව්වා වගේ මෙන්න මේ ඉන්පුට් ෆීල්ඩ්ස් තුන තමයි අපි දාගන්න ඕනේ. එතකොට ඔයාගේ සර්විස් ID එක විදිහට මම ඒක රිප්ලේස් කරනවා. මෙතනදී ඔයාලට මේක තේරෙන්නේ නැත්නම් කරගන්න ඔයාගේ contact us page එකට ඔයා AI වලට කියන්න ඔයා create implement කරන්නේ email JS use කරලා. එතකොට ඔයා email JS use කරලා නම් email JS use කරලා එතකොට එයා code එක දෙනවා already contact us page එක email JS වලින් work කරන විදිහට. එතකොට ඔයා එතනදී යාලා අනිවාර්යෙන් mention කරයි AI එක mention කරයි ඔයාගේ service ID එක public key එක සහ template ID එක add කරන්න කියලා. එතකොට ඔයා මේ විදිහට create කරගත්ත service ID එක අපි දැන් මේ විදිහට add කරගත්තා. හරි. දැන් මම move වෙනවා. හරි. අපි දැන් email JS එකේ service ID එක create කරගත්තා. දැන් අපි හදන්න යන template ID එක. හරි. මෙතනදී ඔයා create a new template කියන එක select කරන්න. හරි. මෙතනදී එයාලා default අපිට template එකක් create කරලා දීලා තියෙනවා. ඔයා මෙතනදී මම මෙතනදී ඔයාලට පුළුවන් මේ template එක ඇත්තටම customize කරගන්න. මම මෙතනදී customize කරගන්න යන්නේ නැහැ. මම මෙතනදී create template කියන එක option එක select කරගන්නවා. හරි. මෙතනින් මෙහෙම create template කියන එක දුන්නා කියලා ඔයාගේ template එක create වෙන්නේ නැහැ. ඔයා මෙතනදී අනිවාර්යයෙන්ම save කියන එක දෙන්න ඕනේ. ඔයාලට මෙතනදී මේ UI එක. ඒ කියන්නේ මෙතනදී එන්නේ name එක අපි send කරපු time එක සහ අපේ message එක. ඒ කියන්නේ මේක ඔයාලට change කරගන්න පුළුවන්. ඔයාගේ contact us page එකේ තියෙන details එක ඔයාලට මේක change කරගන්න පුළුවන් format එක. but මම මෙතනදී common format එකකින් යනවා. ඔයාලට change කරගන්න ඕන නම් මෙතනදී තියෙන editor content කියලා. මෙතනදී design editor සහ code editor කියලා දෙපු options දෙකක් තියෙයි. මෙතනදී ඔයාලට පුළුවන් design editor කියොත් එහෙම ඔයාලට මේක customize කරගන්න ඔයාලට කැමති විදිහකට design එකක් හදා ගන්න පුළුවන්. මේ word එකක් use කරනවා වගේ. එහෙම නැත්නම් ඔයාලට එහෙම කැමති නැත්නම් ඔයා coding වලට ආසයි කෙනෙක් නම් code editor එකකින් ගිහිල්ලා මේ තියෙන code එක ඔයාලට change කරගන්න පුළුවන්. ඔයාලට මේක change කර ඔයාලට මේක වෙනස් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේක GPT ONE AI එකට දීලා ඔයාලට පුළුවන් මේකේ template එක වෙනස් කරගන්න. but මම මෙතනදී ඒක වෙනස් කරන්නේ නැහැ. මම මෙතනදී apply change කියන එක ඒ විදිහටම දීලා මම මේ ටික එහෙම මේ හැමදේම කරට ගත්තට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම මේක save up දෙන්න ඕනේ. ඔයා create template කියන බටන් එක click කරා කියලා template එක ID එක අපිට generated වෙන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම save කියන බටන් එක මේ විදිහට select කරන්න. හරි. මෙතනදී ඔයාලට පේනවා save කරගත්ත පස්සේ the template has been saved successfully කියලා පේනවා. හරි. මෙතනින් පස්සේ ඔයා යන්න මේ settings කියන option එකට. හරි. මේ settings කියන option එකට ගියාට පස්සේ ඔයාලට පේනවා template ID කියලා ID එකක් generate කරලා තියෙනවා. එතකොට මේක තමයි අපේ template එක දාලා ID එක. හරි. දැන් මේ ID එක මේ විදිහට ඔයාගේ code එකේ copy කරගන්න template ID කියලා. හරි. හරි. දැන් අපි create කරගත්ත template ID එක ඒ වගේම service ID එක. හරි. අපිට දැන් තියෙන්නේ public key එක. හරි. අපි public key එකක් generate කරගන්න ඕනේ නැහැ. මම මෙතනදී ආයෙ email templates වලට ගිහලා වෙන්න. මේ ඇවිල්ලා අපේ template එක. හරි. ඔයාලට ඕනේ නම් වෙන template එකක් create කරගන්න. ඒ template එක create කරලා ඒකේ ID එක දීලා ඔයාලට පුළුවන් මෙතනට contact us pages ඕන තරම් ඔයාගේ websites 10ක් 15ක් තියෙනවා නම් නැත්නම් 3 4ක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ දාලා website එකට දාලා contact page එකට දාලා templates create කරලා template ID එක දෙන්න. එතකොට එතනදී වෙන්නේ අදාළ template එකට ID එක template එක විදිහට තමයි ඔයාලට mail එක එන්නේ. හරි. මෙතනදී ඔයාලා ඊළඟට add කරගන්න ඕන තමයි public key එක. so ඉතින් මෙතනදී ඔයා කරන්න ඕනේ ඔයා යන්න personal settings කියන tab එකට sorry නෑ personal tab එක නෙවෙයි account කියන tab එකට යන්න. account කියන tab එකට ගියාට පස්සේ ඔයා display වෙනවා public key කියලා. ඔයාගේ API key එක මෙතනදී display කරනවා. ඔයා මෙන්න මේ public key කියන key එක copy කරගන්න. හරි. මෙතන public කියන key එක copy කරගත්තට පස්සේ ඔයා මේ විදිහට ඒක paste කරගන්න. හරි. දැන් ඔයාලා already email JS එකට අදාළ all services ටික මේ විදිහට create කරලා තියෙන්නේ. හරි. දැන් මම මගේ website එක මේ විදිහට refresh කරලා ගන්නවා. refresh කරගන්නවා. හරි. දැන් අපි trace කරලා බලමු අපේ email JS connect කරපු එක වැඩ කරනවද කියලා. හරි. මම මෙතනදී මගේ නම දෙනවා ධනිරු පුන්සිත් කියලා.
තුන්සිත් කියලා. මෙතනදී අපි ඊමේල් ඇඩ්‍රස් කියලා කියන්නේ අපි සෙන්ඩ් කරන එකේ හින්දා මම මෙතනදී test@gmail.com කියලා දෙනවා. ඒ කියන්නේ අපි කවුරුහරි අපි ඊමේල් එකක් දෙනවා අපේ ඊමේල් එක තමයි මෙතන ඇඩ් කරන්නේ. එතකොට අපේ ඊමේල් එක ඊට පස්සේ සබ්ජෙක්ට් එක විදිහට ටෙස්ට් සබ්ජෙක්ට් කියලා මම මේ විදිහට දෙනවා. ටෙස්ට් කියලා දෙනවා. ඊට පස්සේ මැසේජ් එක විදිහට මම hello my name is Daniru කියලා මේ විදිහට මම just message එකක් send කරනවා. හරි. my name is Daniru. හරි. අපි දැන් send කරලා බලමු මේ message එක send වෙනවද කියලා. හරි. මම මෙතන send කරගන්නවා. send කරලා මෙතන අපිට පෙන්නනවා message successfully we will get back to you soon. මේ මගේ front end එකේදී මම හදාගත්ත දේවල්. හරි. මෙතන success වුණාට බලමු අපි අතන අපේ mail එකට mail එකක් ඇවිල්ලා තියෙද කියලා. හරි. මම යනවා මගේ mail එකට. හරි. ඔයාලට පේනවා මගේ mail එකට ඇවිල්ලා තියෙන contact us page එකක් message has been received the kind response. Hello my name is Daniru. මම send කරන message එක සහ මෙතනදී මම format එක විදිහට select කරගත්තේ මේ format එක විතරයි. but ඔයාලට change කරගන්න ඕන නම් ඔයාලට මගේ දැන් මෙතන තියෙදි subject එක, ඒ වගේම email address එක, ඒ දේවල් සහ full name එක මෙන්න මේ තුනත් අපිට display කරගන්න ඕන නම් ඔයාගේ template එක මේ විදිහට වෙනස් කරගන්න. දැන් මගේ template එක මගේ තියෙන්නේ only message එක විතරයි. ඒකයි මට message එකක් විතරක් ආවේ. so ඔයාලට මේක වෙනස් කරගන්න ඕන නම් මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. අපිට message ඇවිල්ලා තියෙනවා මේ විදිහට. ඒ කියන්නේ අපේ email JS connectivity එක හරි ගිහිල්ලා. so ඔයාලා try කරලා බලන්න මේ වගේ දේවල් try කරලා ඔයාලගේ normally web application implement කරනවට වඩා අලුත් දේවල් try කරලා බලන්න. මේ වගේ services එක connect වෙලා really website එක really ඔයාගේ mail එකට ඔයාගේ implement කරන website එකේ mail එකක් එන විදිහට ඒ විදිහට try කරලා බලන්න අලුත් දේවල්. so තවත් අලුත් වීඩියෝ එකක් එකතු වෙන එක අතන මම නවතිනවා. thank you මගේ වීඩියෝ එක බලන්න. දැන් නැති කට්ටිය share කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, subscribe කරන්න. තවත් දවසකින්